SNFT TV තුලින් අදත් ආවේ ඔයාලට විශේෂිත යමක් දැනුවත් කරන්න. හොරණ මාපිය සෙවන. මේ දවස්වල මීඩියා වල සෑහෙන කතා බහට ලක් වෙන මාතෘකාවක් වන හොරණ මාපිය සෙවන. ලොකු අයියා කියන චරිතය. ලොකු අයියා කියන චරිතය ගැන ඇත්තටම අඩු මානසිකත්වයක් තියෙන ආබාධ ළමයි දෙමව්පියෝ ගෙනල්ලා නතර කරලා අවුරුදු ගාණක් හිටියා. එතුමා ලොකු අයියා කියන චරිතේ කන්න සෑහෙන දේවල් එයාලා වෙනුවෙන් කරගෙන හිටියා. මොනවා හරි හේතුවක් නිසා ගින්නක් ඇවිලිලා ඒ මාපිය සෙවන ගිනි ගත්තා. ඒක ඉතින් මොනවා හරි වුණා කියමුකෝ. මගේ පුජ්‍යලික අදහස ඇත්තෙන්ම අද වැරදි කියලා මීඩියා වල සමහර අය කියනවා වැරදි කියලා. ඒත් වැරදි කියන්නේ එතුමා කොයිතරම් කෑම කන්න දුන්නද ඒ දෙමව්පියන්ට ළමයිට. එතකොට මොන වගේ දේවල් කරාද මම එයාගේ account එකේ ඉන්නවා. එයාගේ අපි හැමදාම වීඩියෝස් බලනවා. අපි පුජ්‍යලිකව හිතලා තියෙනවා අපිත් ගිහිල්ලා මේකට දානයක් දීලා එන්න ඕනේ. මෙහෙමයි කියලා අපි ඒ තුනාට බලන්න අද මීඩියා වලින් සෝෂල් මීඩියා වලින් ගහන ගැහිල්ල ඒ ලොකු අයියා කියන චරිතෙට. එතකොට අපි එතනින් ගමු ඒ සෝෂල් මීඩියා පැත්ත අපි පැත්තකට ගමු. ගත්තට පස්සේ ඒ ළමයි බාර දුන්න දෙමව්පියෝ බාර දුන්න ඒ මිස්ලා ඒ කියන්නේ අම්මලා හෝ දෙමව්පියෝ ඇවිල්ලා දැන් කියනවා ඇතුළින් ගාස්තු 75000ක් ගත්තා මාස්පතා 35000ක් දුන්නා කියලා. ඒතර කන්න දුන්නෙත් නැහැ කියලා කියනවා සමහරව. එහෙම කන්න දුන්නේ නැත්නම් ඇයි අනුන්ගේ එහෙම තියෙන තැනක නතර කරේ? ඒ දෙමව්පියෝ හෝ ගෙදර ළමයි ගන්න බැරි වුණේ ඇයි? එහෙමනම් ඒ දැන ඇයි එතනම නතර කරේ? දැන් කියනවා කන්න දුන්නේ නැහැ, ගැට ගහලා තියුවා, විවිධාකාර දේවල් කියනවා. ඇයි එහෙනම් එයාලා මම අහන්නේ මගේ පුජ්‍යලිකව මම අහන්නේ එයාලගෙන් මම අහනවා ඇයි එහෙමනම් මෙච්චර කල් ඉන්න දුන්නේ එයාලට? එයාලා ගෙදරෙක්කන් ඒතර ලොකු අයියා කියන චරිතේ බලෙන්ද උතන තියාගත්තේ. ඒ දෙමව්පියෝ ඒ ළමයි තියාගත්තේ බලෙන්ද. අපි දකිනවා කොයි තරම් සතුටින් ඉන්නවද ඒ ළමයි කියලා මීඩියා වල අපි දකිනවා වීඩියෝස් වල දකිනකොට කොයි තරම් සතුටින් ඉන්නවද කියලා අපි දකිනවා. ඉතින් ඒ නළු නිළිය එනවා ආධාර උපකාර දෙනවා ඒවත් එක තවත් මම දැක්ක සෝෂල් මීඩියා වලින් යනවා ගේමක් ගහනවා ඔය ලොකු අයියා කියන චරිතේ. හරි මොන ගේම ගැහුවත් එක ළමයෙක් එක දෙමව්පියෙක් බලා ගන්න බැරි කෙනා එතකොට කොහොමද 60ක් 70ක් බලාගත්තේ නේ වෙනකන් කන්න ටික දීලා ඒ ටික කරගෙන ආධාර උපකාරات කොහෙන් හරි ගෙනල්ලා හරි එයාත් මොනවා හරි කරගත්ත කියමු. ඒත් ඉතින් ඇයි දැන් මේ මොහොතේ විතරක් වරදවල මම කියන්නේ පිටාය කිව්වට ප්‍රශ්නයක් නැහැ. මෙතන මෙම මාපිය සෙවන කියන ආයතනයට ගෙනල්ලා බාර දීපු දෙමව්පියෝ අම්මලා එයාලම කියනවා නම් මේ වැරදි කියලා ඇයි ඒ ළමයි දෙමව්පියෝ මේ වෙනකම් බාර දුන්නේ? ඇත්තෙන්ම අපි නීතියට ගරු කරනවා. නීතිය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නීතියට ගරු කරනවා. ඒත් මානසික පැත්තෙන් ඉතුවන් එයා කොයිතරම් එයත් එක්ක ඒ අඩු මානසිකත්වයක් තියෙන ආබාධිත ළමයි දෙමව්පියෝ කොයිතරම් සතුටු වුණාද කියලා අපේ ඇස් දෙකටත් කඳුළු වෙනවා. අපේ ඇස් දෙකටත් කඳුළු වෙනවා. අපි අනේක වාරයක් වීඩියෝ බලනවා. ඒ ලොකු අයියා කියන චරිතෙට කොයිතරම් දුක හිතෙන්නේ නැද්ද? අර අයත් එක්ක කොයිතරම් සතුටින් හිටියද? ඉන්නවද? 365 දවසම ඉන්න දරුණාට ඉන්නේ පැය 2 හෝ 3 හෝ 4 එයා කොයිතරම් සතුටින් ඉන්නවද? මීඩියා වල සෝෂල් මීඩියා වල නිකන් වීඩියෝ කරලා දාන්නේ නැහනේ. මොකද කියලා දෙන්න පුළුවන් මානසිකත්වයක් තියෙන ළමයිවත් දෙමව්පියවත් හිටියේ නෑ එතන. බලන්න කොයි තරම් ලස්සනද ඉඳලා මෙහෙම දෙයක් වුණාට පස්සේ ඇයි සමාජ වෙනුවෙන් දෙයක් කරන්න හදු මිනිහෙකුට මේ වගේ කියන්නේ? ලොකු අයියා කියන චරිතෙට ඇත්තෙන් මෙහෙම කියන එක පව්. මේ තරම් දෙයක් අවුරුදු ගාණක් කරා. හැම පැත්තෙම ඉන්නවා ඇයි දැන් විතරක් වැරදි කියන්නේ? නතර කරන්න ඕන නම් නිසි බලධාරීන්ට කියලා නතර කරන්න තිබ්බා. ඇයි දැන් එක වැරදි කියන්නේ? ඒකයි SNFT අපේ පුජ්‍යලික මතය.